සේනා ජාලයේ ප්‍රධානී නදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති දැන් මන්දිරේ මාතුවර කිරමල් ජෝති නායක ස්වාමීන් වහන්සේ අකුළු අවස්ථාවට වැඩමවා වැඩ ඉන්න අපේ සංවිධානයේ සියලු දෙනා වහන්සේන් අවසරයි අපේ හිතවත් මාධ්‍යවේදී මහත්ම මහත්මීනි අපේ නායක හඳුරන් වහන්සේ විසින් අද මේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ අරමුණ පිළිබඳ පූර්විකාවක් හැටියට ප්‍රවේශයක් හැටියට කරුණ ඉදිරිපත් කළා. අපි ඊයේ දවසේදී සියලු මාධ්‍යවල දැනුම් දුන්නා දළදා මාලිගාව සමාගමක් වෙයි. දළදා මාලිගාව විතරක් නෙමෙයි මේ රටේ තියෙන 12 ස්ථාන ඇතුළු සියලුම ස්ථාන පෞද්ගලික සමාගම් තමයි. මොකද ඒවායේ වැඩ සිද්ධ වෙන්නේ රටට හෝ ශාසනයට හෝ මේ දැයේ පැවැත්ම උදෙසා වන ආකාරයෙන් නොවන නිසා. ඒක පෞද්ගලික සමාගම් විදිහටම තමයි අදටත් පවත්වගෙන යන්නේ. විශේෂයෙන් අද දළදා මාලිගාව පිළිබඳ ඒවත් දළදා මාලිගාව ඇතුළු මේ රටේ බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේම මුදුන් මල්කඩ බවට පත්වෙච්ච දළදා වහන්සේ ගැන ඒ වගේම විශේෂයෙන් සිරි මහ බෝධිය ගැන ආදී වශයෙන් සියලුම සදහැවත් බෞද්ධයන්ගේ චිත්තාරාධනාවට පාත්‍ර වෙච්ච ගෞරවයට පාත්‍ර වෙච්ච මේ ආයතන පිළිබඳ ඊටාම දැඩි පිළිකුල් සහගත ආකාරයේ ජුගුප්සා ඇති කරන කියමන් ප්‍රකාශන ඒ වගේම ඒවායේ ඉන්න බාරකරුවන් පිළිබඳ වත්ගොත් ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් මේ කෙරුවාවල් පිළිබඳ අපිට පේන අන්තර්ජාලයට විසුණාම ඒ වගේම ඇතැම් විකල්ප මාධ්‍යවල හැම තැනකම ඒ වන්දනීය පූජනීය අතිශය වැදගත් ස්ථානවල ඒ බාරකාරත්වයන් දරන පංචස්කන්ධ පිළිබඳ තියෙන්නේ පුදුම විලෝපනය. ඒ වගේම අද වෙනතුරු ඔවුන් සම්බන්ධයෙන් තියෙන දූෂණ වෙන්න පුළුවන්, වංචා වෙන්න පුළුවන්, අකටයුතුකම් වෙන්න පුළුවන් මේ කිසි දෙයක් පිළිබඳ ඔවුන් නිවැරදි කරුවන් වෙන්න දරපු වෑයමක්වත් අපිට පේන්නේ නැහැ. පහුගිය කාලේ විශේෂයෙන් අපි දන්නවා දළදා මාලිගාව ගත්තොත් දළදා මාලිගාව සම්බන්ධ කරගෙන එහි අපි දන්නවා දළදා වහන්සේ ඉස්සර රජ කාලේ මේ 40 සැරේ නිදහස ලබනකම්ම මහා සම්මත යුගයේ ඉඳලා දළදා වහන්සේ අයිති කාටද දළදාව සතු කරගන්නේ කවුද? ඔහු තමයි මේ රටේ රජුරු. ඒක තමයි ඉතිහාසය. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ යටතේ දළදාව බලා ගන්න පත් කළා දියවඩන නිලමේකේ. එතකොට අනියමින් හැඟෙන්නේ මොකද්ද? දියවඩන නිලමේ තමයි දළදා වහන්සේගේ බාරකාරය. මහානායක හම්බුරන් වහන්සේලා ඇතුළු. එතකොට ඒකෙන් පෙනී යන්නේ මොකද්ද? රටේ සමස්ත බෞද්ධ ජනතාවගේ ናයකයා තමයි දියවඩන නිලමේ කියලා කියන්නේ. රටේ සමස්ත බෞද්ධයන්ගේ නායකයා. අද වෙනතුරු මේ ඉන්න මේ පුද්ගලයා මේ තරම් බෞද්ධයන්ට හානි කර දේවල් මෙර සිද්ධ වෙනවා. අද වෙනතුරු අපි දැකලා නැහැ අවමතරමින් ප්‍රකාශයක්වත් නිකුත් කරනවා. අවමතරමින් ප්‍රකාශයක්වත් නිකුත් කරනවා අපි දැකලා නැහැ. Tamange කනගාටුව පළ කරනවා අපි දැකලා නැහැ. මේ තරම් ප්‍රශ්න තියෙනවා බෞද්ධයන්. ඒ වෙනුවට උන්නේ මොකද කරන්නේ? මේ උත්තම තනතුර පාවිච්චි කළා. මේ උත්තම තනතුර පාවිච්චි කළා. ඊටමත් ඒ තනතුරට නොගැලපෙන ආකාරයේ විශාල ක්‍රියාකාරකම් සමූහයක නියැලෙයි. ඒ පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය වාර්තා වුණා පහුගිය කාලේ. අපි නිහඬව හිටියා. නමුත් අපි දන්නවා මේ රට බුද්ධ භූමියක්. ලංකාව කියලා කියන්නේ බුද්ධ භූමියක්. මේ රටේ තියෙන සියලුම සම්පත් බුද්ධ භෝග.
නවවතාවක් ඇතැම් තැනක සඳහන් වෙන විදියට තුන් වතාවක් ලෞතර බුදුහාමුදුරුවන්ට සංඝයාට පූජා කරපු රටක් මේක. මේ රටේ හැමතැනකම තියෙන සාංගික දේපොළ. ඒ නිසා තමයි එදා මේ රට බාරගත්ත හැම නායකයෙක්ම කිව්වේ මම මේ රටේ අයිතිකාරය නොවේ. తాවකාලික බාරකරුවා පමණයි. ඒක තමයි දේවානම්ද පියතිස්ස රජුරු මිහිඳු හාමුදුරුවන්ට කළ ප්‍රකාශය. එතකොට ඒ අනුව පැහැදිලි වෙන්නේ මොකක්ද? අපි දන්නවා එක සිද්ධියක් ගත්තොත් ශ්‍රී දළදා මාලිගාව ගත්තොත් ඒ මාලිගාවේ රාජකාරී පවත්වගෙන යන්නේ ඒ ප්‍රවේණි උරුමයන් ආරක්ෂා කරගන්න ඒ දළදා මාලිගාවට ඒ දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්විය යුතු වත්සිරිත් දක්වන්න ඒ පුද පෙළහර පවත්වන්න ඒවා යුගයෙන් යුගයට පරම්පරාවෙන් පරම්පරාවට රජයක් කටයුතු නොකරත් ඒ ගෞරවය දැක්වීම සඳහා රට පුරාම තියෙනවා අක්කර දසදහස් ගණනක් මාලිගාවට අයිති ඉඩම්. නින්දගම් තියෙනවා විශාල ප්‍රමාණයක්. අපි ඒවට කියන්නේ පරවේණි ඉඩම් කියලා. විශාල ප්‍රමාණයක්. දැන් අපි ගත්තොත් මාලිගාව තියෙනවා මහනුවර. නමුත් මාලිගාවට බත සපේන කුඹුරු ටික තියෙන්නේ හංගුරංකෙත. හංගුරංකෙත කියලා කියන්නේ සංඝ රුවන් කෙත. ඒක තමයි අද හංගුරංකෙත බවට පත් වෙලා තියෙන්නේ. සංගරුවන් කෙත සංඝයාට පිදු කෙත. ඉතින් තමයි මාලිගාවට උමනා කරන බත සපයන්නේ. බුද්ධ පූජාව තියෙන කුඹුරු ටික තියෙන්නේ. ඉතින් ඒ වගේ රට පුරාම තියෙනවා මේ නින්දගම්. දැන් උදාහරණයක් විදිහට ඇඹිලිපිටියට ගියොත් සංඝපාල විහාරස්ථාන තියෙනවා. සංඝපාලේ උඩට නැගලා බෙරේ ගහපුවාම ඒ බෙරනාදේ යම් තාක් දුරට ඇහෙනවද ඒ තාක් සංඝපාලට අයිති. හග්ගිඩිය පිම්බා හකිඩි බිම සමහර තැන්වල තියෙනවා හේවිසිය ගහපුවාම ඒ හඬයක් තාක් ඇහෙනවද? ඒ තාක් ඉඩම්. මම කිව්වේ මේ රටේ මේ ඉඩම් වල තියෙන ස්වභාවය. ඒ වගේම අද ගම්පොළ අරගෙන බලන්න. ගම්පොළ සම්පූර්ණයෙන් අද ගම්පොළ පිහිටා නගරයේ පිහිටා තිබෙන සියලුම ඉඩම් අයිති ගම්පොළ විහාරස්ථාන දෙකකට. ඒ වගේම අපි බදුල්ල අරගෙන බලමු. බදුල්ලේ විශාල ප්‍රමාණයක් ඉඩම් අයිති මුතියංගන රජමහා විහාරයටත් ඒ වගේම කතරගම දේවාල දෙකටත්. දැන් මම මේ කාරණා ටික කිව්වේ ඉස්සර වෙලාවම අපි පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින් අපේ නායකවරු මතක් කළා. අපි දන්නවා මේ රටේ පාලකයාගේ පැවැත්ම උදෙසා තමන්ගේ පැවැත්ම උදෙසා මොනවා හරි අභියෝග එනවනම් ඒවා තරණය කර ගැනීමට ඒවා යටපත් කර ගැනීමට එක රැයින් අනපනත් සම්මත කරගන්න රටක් මේක. අපිට ඊ පෙරද වාර්තා වුණා පාර්ලිමේන්තුවේදීත් ඔය මේ දවස්වල කතා කරන දෝෂාභියෝගයක් පිළිබඳ අපි දැනගත්තා මාධ්‍ය වලින් මේ රැය 2 වෙනකම් පාර්ලිමේන්තුවේ වැඩ කරයි කියලා. එතකොට එහෙම උත්සුක වෙන නිලදරුවන් මැති ඇමතීන් ඉන්න රටක අද වෙනතුරු බැරි වුණා. අපි බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අහනකොට බල දැන් මේ විහාර දේවාලගම් පනත සකස් කළාද සංශෝධන? ඔව් ඒක නීතිපතියක. එහෙම නැත්නම් දැන් කෙටුම්පත් වෙනවා. මේක අපි තොරතුරු ගන්නවා. ඒ නිසා මම කියන්නේ මේ ඊ අරගෙන ආවේ මේ 1931 මේ සුද්ධ හදපු විහාර දේවාලගම් පනත. සුද්ධ මේ රටේ පනත් හැදුවේ සිංහලයන්ට ආදරෙන් නෙමෙයි. හැමදාම කුලල් කා ගන්න ආගමික වශයෙන්, ಜಾති වශයෙන්, ජන වර්ග වශයෙන් බෙදීම් ඇති කළ පුළුවන් තරම් මේ සිංහලයා කඩාගෙන දමන නිවට න්‍යාලු જાතියක් කිරීමේ අදිෂ්ඨානයෙන් තමයි සුද්ධ සියලු පණක් ටික හදලා අපිට දීලා තියෙන්නේ. අපි හැමදාම කියනවා වගේ දැන් අදත් පුරාවිද්‍යාව නේද කියන්නේ අදත් පුරාවිද්‍යාව අපිට ඕන විදිහට මේ රටට ගැලපෙන විදිහට හදාගන්න බැරි වෙලා තියෙනවා සුද්ධ හදලා ගිහපු පුරාවිද්‍යාව පණක නිසා. අදත් ගමේ අප්පුහාමිට සිරිසෝමට මේ දයාවතිට බැරි වෙලා තියෙනවා වැවේ කටයුතු ටික තමයි ගොවි සමිතියට ඕන විදිහට වතුර ටික කල්පනාකරණය කරගන්න. වැව් ශිෂ්ටාචාරය මත පදනම් වෙච්ච જાතියක් අය. හැබැයි ඒකට හැදුවා සුද්ධට ඕන විදිහට පනත. සුද්ධ වැව් දැකලා තිබුණා. 64000ක් ලෝකේ වැව් තියෙන එකම රට මේක. එතකොට තාමත් වාරි මාර්ග පන දෙතන තියෙනවා. වන ජීවයකට ගිහිල්ලා කෝටු කෑල්ලක් හදාගෙන අල්ලපු ගමේ මිනිහට බෑ. හැබැයි මැතියවතින්ට සහ බලපුලුවන්කාරයින්ටත්
ඇතැම් රාජ්‍යවල සංවිධාන වල ඌරෙකුත් මරාගෙන මොයෙකුත් තලාගෙන ගෝණහමකුත් අරගෙන කොටිහමකුත් ගෙදර ගෙනල්ලා තියා ගන්න පුළුවන්. ඒක තමයි වන ජීවී පණ. ඒ නිසා මේ අනපනත් අද වෙනතුරු බැරි වෙලා තියෙනවා. කොයි ආණ්ඩුවකටවත් මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි. කොයිම ආණ්ඩුවකටවත් ඒක ඕනකමක් නැතිකමද? එහෙම නැත්නම් මේ අනපනත් ටික හොරා කෑම සඳහා ආවරණයක් ඉදිරි තියාගන්න පුළුවන්කම තියෙන නිසා මේවා වෙනස් නොකරනවද කියන එක ගැන අපි අහන්න වෙනවා. රටේ පත්වන නායකයා. දැන් අපි දන්නවා අපිට මේ රටේ මේ ජනාධිපතිවරයා පිළිබඳ අපිට ගෞරවය ඒ වගේම ආදරයක් තියෙන. ඒක නිර්ලෝභීව අපි එතුමට ඒ ගෞරවය ප්‍රදානය කරනවා. මොකද මේ 30 වසරක යුද බිය නැති කළා මේ රටේ මිනිස්සුන්ට සන්තෝෂෙන් හිනහ වෙලා නිදිය ගන්න බලාපොරොත්තුවක් ඇතුව අවදි වෙන්න ඒක හදලා දුන්නා එතුමා. හැබැයි එතුමා ਸਰව බලධාරී දෙවියෙක් නෙමෙයි. එතුමට අත් 12ක් කන් 12ක් මූණු 12ක් නේ. එතුමට මේ හැම තැනකම ගිහිල්ලා මේ විහාර දේවාලගම් පනත කොහොමද? මේකට තමයි මේ රටේ මැති ඇමතිවරු, ඒ වගේම ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු වල සංස්ථාවල සභාපතිවරු, කොමසාරිස්වරු යනාදී වශයෙන් මේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේ එක්කෙනෙක්වත් මේ Tamanට අයිති ඩියුටිය කරනවා වෙනුවට ලැබෙන පඩිය අරගෙන මේ වගේ තියෙන අඩලුඩුකම් වලින් මේ දොරටු වලින් රිංගලා Tamanගේ බඩ වඩා ගනිමින් බුදුන් සතු දේපල කොල්ල කණ එක තමයි මුන් ඔක්කොම ටික කරන්නේ. ඒ නිසා අපි අද ඊයේ මම හිතන්නේ ඓතිහාසික දවසක් 2012 වම කියලා එක දිගට ඉලක්කම් 6ක් සැරටුහන් වෙච්ච දවසක්. අවුරුදු 100කට වතාවක් තමයි මේ වගේ අවස්ථාවක් එන්නේ. බුද්ධ ජයන්ති වගේ විශේෂ දවසක්. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ අපි මේ තියෙන පළවෙනි මාධ්‍ය සාකච්ඡාව. අපි බොදුබල සේනා සංවිධානයේ හැටියට අපේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් ඒ කිසිම වෙනත් ලාභ ලෝභයක් පරමාර්ථයක් අපි තුල නැහැ. අපි බුද්ධ ශාසන අමාත්‍යාංශය ළඟ හෝ කොතන හෝ අඛණ්ඩ උපවාසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. නිසලෙස අපි ආරම්භ කරනවා මෙන්න මේක ඉරාදා කරනවා කියන්නේ. ඒ කියන්නේ මේක නායකහරු ඉරන්නේ. ඒ කියන්නේ මේ විහාර දේවාලගම් පනත මේක අපි දැම්ම ඉරලා දානවා. මේ විහාර දේවාලගම් පනත හදලා තියෙන්නේ මොකටද? බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි, බෞද්ධයාගේ කොන්ද කඩන්න, බෞද්ධයෝ විනාශ කරන්න. මේ විහාර දේවාලගම් පනතට සංශෝධනවත් එපා. මේ විහාර දේවාලගම් පනතට සංශෝධනවත් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න තියෙනවා මේක පෙන්වන්න පුළුවන් මේ දැන් හොර ශ්‍රමණේ කල්ලගත්තොත් දඩේ කීයද? රුපියල් 50. දඩේ රුපියල් 50. දශම 31 නෙමෙයි හදන්නේ. ඒකට තවමත් ඒ වයින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේක හොරා කන්නන්ට, උලා කන්නන්ට හොඳ අවස්ථාවක්. දැන් අපි එළිදරව් කරන්න හදන්නේ බරපතල සිද්ධියක්. මේ දැන් ඉන්න දියවඩන නිලමෙට ගැලවිලා යන්න බැරි, බේරිලා යන්න බැරි මේ රට හමුවේ ජාතිය සමාව ගන්න ඕන දියවඩන නිලමෙ. ඔහු හෙට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියාවි මම කිසි වැරද්දක් කළා නැහැ. ඇත්ත. කොමසාරිසුත් වාඩි වෙයි. එයත් කියයි මම කිසි වැරද්දක් කළා නැහැ. ඇයි? අපි වැඩ කළා තියෙන්නේ මෙන්න මේකට අනුව. මොකද්ද? මේ සුද්ධ හදපු අවුරුදු දැන් බර ගානක් තිස්සේ අවුරුදු 50ක් නිදහස ලබන කළු සුද්ධ වඩපු සුද්ධ හදනවා කළු සුද්ධ තාමත් මේක ඉබ වඩන මේ පනතට අනුව කොමසාරිස්වත් දියවැරදි නෙවෙයිවත් වැඩිකාරයෙක් නෙවෙයි. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? මේ බලන්න. ගොඩාක් තියෙනවා. ඒක අපි දෙකක් අපි ගනිමු. විශේෂයෙන් දළදා වහන්සේගේ තේවාවන් ඒ පුද පූජා පැවැත්වීම සඳහා පෙර රජදරුවෝ මැති ඇමතීන් ඒ වගේම ප්‍රභූන් පූජා විවිධ තාලයට පූජා කරන ඉඩකඩම් බොහොම රාශියක් තියෙනවා. ඒ වගේ නෛතික තත්ත්වයනුත් වෙනස්. ඒ වගේ පරමාර්ථත් වෙනස්. හැබැයි එක ඉඩම් වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ රාජකාරී ඉඩම් කියලා.
ඒ රාජකාරී ඉඩම් බදු දෙන්න පුළුවන්. ඒ ඉඩම් බදු දෙන්න පුළුවන් මේ පනතට අනුව. විකුණන්නත් පුළුවන්. ඒත් මේ පනතට අනුව. හැබැයි බදු දෙනව නම් විකුණනව නම් ඒ ඉඩමෙන් කෙරෙච්ච රාජකාරිය කරන්න යම් මුදලක් වැය වෙනවා නම් ඒ හා සමාන මුදලක් දළදා මාලිගාව නමින් බැංකුවේ තැන්පත් කරන්න ඕන. දැන් අපි බලමු දැන් ඉන්නේ මේ කොමසාරිස්ුන් නැහැ. මොකද මේ සිස්ටම් එක නියමෙටම හදලා තියෙනවා. කියන්නේ එක හොරෙක් ඉන්නවා මාලිගාව ඇතුළේ. ඒ හොරා එළියට පේන්නේ නැහැ. ඒ තමයි බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරි. එයා ඉන්නේ මහා හොරාගේ කොටසක. එකයි පේන්නේ. එතකොට මොකද්ද මේ හොරකම? අපි හෙට ඔවුන්ගේ තියෙන මහා ධනස්කන්ධය පාවිච්චි කරලා අපිට නොඑක් විදිහේ අඩන් තේට්ටම් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි මේ කරන්නේ බුද්ධ ශාසනයක. අපි ජීවත් අපේ වගකීම ඒක. දැන් මේ හොරකම තමයි මේගොල්ලෝ විකුණනවා ඉඩම් කැබිලි කර විකිණීමේ ව්‍යාපෘතිය. ඉඩම් කැබිලි කර විකිණීමේ ව්‍යාපෘතිය දූලාදෙනිය වත්ත පරිගම්. එතකොට කාටද මේ විකුණන්නේ? මේක විකුණන්න කොමසාරිස්වරය නියෝජ්‍ය කොමසාරිස්වරය සහ දියවර නිලමේ සීමා සහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම. මේක බාර දෙන්න. අක්කර දෙකක් වටින ඉඩමට මේගොල්ලෝ තැන්පත් කරන්නේ මේ පනතට අනුව තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ 3ක්. ඉඩම් සේල්කාරයෝ මහත්තුරුනි මේ බිම් කැබලි කුට්ටි කරන්න ගන්නවද මේ පාඩු ගිමින්? බදු ගන්නවද මේ ඉඩම් කුට්ටි කර විකුණන අය? නේද? ඒගොල්ලෝ මේ හොයා දෙනවද මේ සිංහල බෞද්ධය කවුද? මේ මලක් පාන පූජා කරන්න මිනිහ එහෙම එවිල්ලක් නැහැනේ. ඒ අයට ඕනේ යට කරන මුදලට වඩා ලොකු ගානකට මේ ඉඩම් කට්ටි ටික විකුණන්න. දැන් ඒක හරි අපූර්වට වෙලා තියෙනවා. අක්කර දෙකයි මාලිගාවට මේ රජවරු පූජා කරපු ඉඩම මේක දෙනවා ලක්ෂ 3ක් කියවනවා. මේ පඩේ තියෙන පොන්දේ සිලට අනුව ලක්ෂ 3ක් තැන්පත් කළා මිලියන 15කට ඒ සඳහනක් තියෙනවා. මිලියන 15කට මේක වැලියු කරලා තියෙනවා. වැලියු කරලා මේක හරි ලස්සනයි. මෙම රාජකාරී පංගුව වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු මුදල පොලිය වශයෙන් ලැබෙන පරිදි දෙවන පක්ෂය විසින් ලක්ෂ 3ක මුදලක් ස්වයංක්‍රීයව අලුත් වන ස්ථාවර තැන්පතුවක් වශයෙන් රාජ්‍ය බැංකුවක දියවඩ නිලමේ ශ්‍රී ලංකා දළදා මාලිගාව නමින් ආයෝජනය කර එහි පොලිය මහනුවර මහජන බැංකුවේ ඒ අංක තියෙනවා දරණ ගිණුමට බැරවෙන පරිදි යොමු කිරීමට. එතකොට දැන් ගැටලුව තියෙන්නේ ලක්ෂ 150කට ආයෝජනය මේ බලන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් මේගොල්ලෝ ඉගෙනෝ ව්‍යාපෘති වාර්තා. ඒකේ දක්වලා තියෙනවා ව්‍යාපෘතියේ විශාලත්වය ව්‍යාපෘතියේ පරිමාණය අක්ෂර 2යි පර්චස් 1යි. මාර්ග ව්‍යාපෘතියක් නම් එහි දිග සංචාරක හෝටලයක් නම් නාන කාමර ගණන කෘෂිකාර්මික ව්‍යාපෘතියක් නම් භූමියේ විශාලත්වය මේ ව්‍යාපෘති වාර්තාව ඉල්ලන්නේ. බලන්න කියනවා ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු නේවාසික කටයුතු සඳහා සම්වර්ධනය කර කැබලි කර විකිණීම. ආයෝජනය කරනු ලබන මුදල් ප්‍රමාණය හා ඒවා ලැබෙන පිළිවෙල මිලියන 15යි. බැංකු ණය මදි. මම කියන්නේ තේරෙනවද නැත්නම්? මිලියන 150ක් ආයෝජනය කරනවා මේ ලක්ෂ 150 සම්පූර්ණ මාලිගාවට ගෙවන්නේ රුපියල් 3 ලක්ෂයක් විතර. ඒකට අස්සම් කරනවා අර කොමසාරිසු දියවර නෙමෙයි. ඒතර දෙයියනේ මේ S දෙකක් නැද්ද? ලක්ෂ 3ද මේ ඉඩම වටින්නේ. මේ බුදුන්ට පූජා කරපු ඉඩම්. ඒතර මේ විදිහට නේද අපිට ගම්පොළ නගරය අහිමි වෙලා තියෙන්නේ. මේ මී හරක් කරපු වෙර ටිකෙන් නේද? එතකොට ඒක ලස්සන වැඩේ බලන්න. දැන් මේ තව එකක් තියෙනවා. මේ එකත් මධ්‍යම පරිසර අධිකාරිය අනුමලේ. මේක සින්නක් කර විකුණනවා මේ ඉඩම්. ප්‍රයිම් ලෑන්ඩ්ස් අරගෙන මේක සින්නක් කරව
විකුණනවා. මේකේ තියෙන එක තරක මේ ප්‍රවේණි ඔක්කොම තියෙනවා. ඒක කියනවා නැත්නම් ඒක. ඒ වගේම දැන් මේ ඊළඟ තියලා තියෙනවා මේ ව්‍යාපෘත පාසකණ්ඩාය කිරීම අවශ්‍ය වෙයි. ගස් හෙලීම. ඒ විශාල ප්‍රමාණය මේ ගස් තියෙනවා. ගස් තිබිලා තියෙනවා. ඒකට ඒ ආදායම් කොහෙද යන්නේ? සහ ඒක තියෙනවා මේ සී දළදා මාලිගාව සතු ඉඩම කැබිලි කොට විකිණීම. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ඉඩම. ඊළඟට අනිත් එක තමයි උඩගෙදරවත් අක්කර දෙකමාරයි. ඒක කමර්ෂල් ක්‍රෙඩිට් සමාගමකට දීලා තියෙන්නේ. මේ නිකන් බලන්නකෝ. ඒකෙත් ලක්ෂ 3යි. ලක්ෂ 3ක් තැන්පත් කළා. මේ බලන්න. පර්චේසිං 55000 සිට. ඉතින් මේ හොරකම කරන්නේ කාටද මේ? මේක මේ රටේ අපේ උපාසකම්මලා ගෙට ටයිල් ටික අල්ලගන්න නැතුව ධාතු මොනවා හරි පෙන්නුවාම ගිහිලා කරේ තියෙන රත්තරන් ටික දානවා මේ මාලිගාවට. මු මොකද්ද කරන්නේ? බඩට බත් ටික නොකා තමන්ගේ පින්වැට පුරනවා මේ මිනිස්සු. මේ අහිංසක බෞද්ධයෝ. ඉතින් මේ පුජ්‍යලික සමාගම් තමයි. අද වෙනතුරු මේ රටේ බෞද්ධ අධ්‍යාපනයට මොනවද කරලා තියෙන්නේ මේගොල්ලෝ? දුප්පත් බෞද්ධයෝ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? රට වෙනුවෙන් අවතරමින් මධ්‍යම පළාත වෙනුවෙන් මොනවා හරි කරලා තියෙනවා. දෙයනේ මොන තරම් දුරදක්නා නුවණකින් ඉස්සර රජවරු වැඩ කරලා තියෙනවා. මේ පළාත් නමේ අරගෙන බලන්න මේ රටේ. දකුණු පළාතට ගියොතින් මාතරින් පටන් ගමු මාතර බෝධි, වැවුරු කන්න, පස්සේ කාලෙකදී බෙහෙර හේන වෙන්න පුළුවන්. ඊට පස්සේ මාතර බෝධි, කතරගම. ඔහොම ගත්තට පස්සේ දකුණු පළාතම හදන්න පුළුවන් සිතුල් පවුල්. දකුණු පළාතේ දුප්පත් බෞද්ධයෝ ටික නගා හිටවන්නේ වැඩ පිළිවෙල එතනම හදලා තියෙනවා. ඒ ලැබෙන පින්කඩේ විවෘත වෙලා පහළට ගලනවා නම් ඒක වෙන්න කරගන්න පුළුවන්. උතුරු මැද පළාත බලන්න. සිරි මහ බෝධි හැදුණු අටම ස්ථාන. ඒ පළාතම සම්පත් එක තැනකට ලැබෙනවා. ඕ බෙදියාමක් පේන්නේ නැහැ අපිට. ඒ වගේ වැඩි ඕනේ බස්නාහිර නම් බලන්න. කැලෙන්ඩාදී මහ විහාරේ මෙහෙන් තියෙනවා. අනිත් පැත්තෙන් කතර බෝධිය තියෙනවා. අනිත් පැත්තෙන් මෙල්ලංගිල තියෙනවා. ඔහොම ගියාට පස්සේ ඕ අපිට වෙනසක් පේන්නේ නේ. ඒ වගේම සබරගමුවට ගියොත් සමන් මහ දේවාලේ. අනිත් පැත්තෙන් ශ්‍රීපාදස්ථානේ. ඕ අපිට පේන්නේ නැහැ නේ. මේ පළාතවල මිනිස්සු අන්‍යාගම් වලට යනවා. ප්‍රතිකිලි පෝච්චියක් නැතුව. ඒ මිනිස්සු පොතක් කරන් දෙන්න බැරි කමට ආගම් මාරු කරනවා. ඕ අපිට වැඩ පිළිවෙලක් පේන්නේ නැහැ නේ. එහෙම වැඩ පිළිවෙල. සල්ලි නැතුවද මේවා? ඉතින් ඒ නිසා මේ අපිට තියෙන හිත් වේදනාව මේවා වහාම අනිත් එක දළදා වහන්සේ කියලා කියන්නේ උඩරට මිනිස්සුන්ගේ විතරක් තනි බූදලයක් නෙමෙයි. ඒක සුද්ධ හදපු ව්‍යවස්ථාවට අනුව කියන දින මේක පාලනය කරන්න පුළුවන්. මේකේ බාරකාරයක් දානවා උඩරට අය විතරයි. මොකද අපි මේ දකුණේ මිනිස්සු මේ මොකද මේ පල්ලෙහා. ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕනේ. දළදා මාලිගාව විතරක් නෙමෙයි මේ රටේ තියෙන සියලුම ඓතිහාසික ස්ථාන පොදු දේපළ බවට පත් වෙන්න ඕනේ. ඒ අරගලේ අපි පටන් ගන්නවා. මේවා හදලා තියෙන්නේ බෞද්ධයෝ විනාශ කරන්න නෙමෙයි, බෞද්ධයෝ නගා හිටවන්න. මේ හොරකම ගැන අපි අනිවාර්යයෙන්ම අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. මොකද මේ බලන්න පොඩි ප්‍රමාණයක් නෙමෙයි. පර්චේස් එකක් 55000 සිට ඊළඟට පර්චේස් එකක් 60000යි. මේක කොහොමද වෙන්නේ? එතකොට මේ මොකද්ද මේකේ නම? ඉසුරුවේ මහනුවර හිඳකර. මේක සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් සහ ෆිනෑන්ස් ලිමිටඩ්. කොළඹ නුවර මාර්ගයට අවසන්ව පේරාදීට මේවා සම්පූර්ණ සින්නක්කරව විකුණලා දැම්මට පස්සේ මේ බලන්න මේ කළමනාකරු පයිම්ලෑන්ඩ් පුද්ගල සමග ඩී.එස්. සේනානායක වීදිය අගනුවර මේ මහනුවර බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ශ්‍රී දළදා මාලිගාව සතු උඩගෙදරවත් ඉඩම් කොටස් කර විකිණීම. ඉතින් මේක මොන තරම් අපරාධයක්ද? මේ යන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා. නියෝජ්‍යක. එතකොට මේක තියෙන ගැටලුව මොකක්ද? අද අපිට පේනවා මහනුවර මුළු නගරෙම දළදාව වටේ අතින් ගන්න 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන් සිංහල බෞද්ධ ප්‍රමාණයක් ඉන්නේ. එතකොට අන්‍ය ජාතියන්ට අපිට දොස් කියන්න බෑ. මිනිස්සු මේ බිම අරගෙන අත්පත් කරගෙන තියෙනවා මුදලින්. එතකොට අපි දන්නවා
මේ රටේ උරුමය ගැන මේ රටේ පිළිවෙත් ටික ගැන දළදා වහන්සේ කරන ඕන පිළිවෙත් ටික ගැන දන්නේ බෞද්ධයෝ. මේ ප්‍රධාන ස්ථාන වටා ප්‍රධාන දැන් අනුරාධපුරේ නැත්නම් තියෙන්නේ. ලංකාවේ හැමතැනම ප්‍රධාන මේ වන්දනීය පූජනීය ස්ථානවල හැම තැනම කොටු කරලා තියෙන්නේ අන්‍ය ජාතිකයෝ. ඉතින් මුස්ලිම් මිනිස්සු මේක කෙලින්ම අපි කිව්වට කමක් නැහැ. මුස්ලිම් මිනිස්සු දන්නවද සඳකඩ පැහැණි තියෙන කලාව ගැන? ඒ මිනිස්සුන්ට දන්නවද මේ කොරවක් ගලේ තියෙන එහෙම නැත්නම් ඒ මිනිස්සු දන්නවද මේ මුරගලේ තියෙන වටිනාකම? ඒ මිනිස්සු ගිහලා පඩිපෙළ වලට තියා ගන්නවා. ටොයිලට් එකට ගිහලා තියා ගන්නවා. ඉතින් මහලොකු දෙයක් නේ. මොකද මේ මිනිස්සු බොහොම අඩු ගණන් වලට මේ ඉඩම් විල තියාගෙන තියෙනවා. ඉතින් මේ අනතුර මේ රටේ ඇයි මේ නිලධාරීන්ට පේන්නේ නැත්තේ? ඒකට ජනාධිපතිතුමාට හෝ වෙන කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. ඒක නිලධාරීන්ගේ ඩියුටියක්. ඒ නිසා වහාම මේ පනත් සංශෝධනය වෙන්න ඕන. ඒ වගේම ඒ තනතුරේ ගෞරවය රකින්න පුළුවන්. අපි දන්නවා දියවඩ නිලුතුමා එක අපිට පෞද්ගල මේ පංචස්කන්ධෙත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. එතුමගෙන් අපි මොනවාක්වත් ඉල්ලලත් නැහැ. අපිට ඕනෙත් නැහැ. එතුමාත් එක්ක පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. අපිට තියෙන්නේ මේ තනතුර පිළිබඳ ප්‍රශ්න. මෙතන පුද්ගලයා පිළිබඳව නෙමෙයි. ඒ පුද්ගලයා බිස්නස් කාර්යයෝද ව්‍යාපාරිකයෝද කොන්ත්‍රාත්කාරයෝද කියන එක නෙමෙයි. හැබැයි දියවඩ නිලමේ කියන එකේ ගරුත්වය තියන්න ඕන. අපිට පේන්නේ එහෙම තත්ත්වයක්. අද මං හිතන්නේ ආදායම් බැලුවොත් දළදා මාලිගාවේ මං හිතන්නේ මාසෙකට කෝටියක් විතර හම්බෙනවා. අද බැංකුවේ සතයක් නැහැ. ඒ කියන්නේ දේශීය මුදලේ කෝටියක් විදේශීය රටවලින් යන ඩොලර් වලින් නෙමෙයි. කෙලින්ම අපි සාමාන්‍ය මුතුරා ඉඩම් විකුණන්නේ බම්පලොත් තුනමනේ. දැන් ලක්ෂ 3ක් වගේ එකට අක්කර දෙකක් විකුණන්න. දළදා මාලිගාව බම්පලොත් තුනක් කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. දළදාවේ ඉඩම් අක්කර දෙකක් විකුණනවා ලක්ෂ 3කට. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ නුවර අයත් ඉන්නවා. ඕන කෙනෙක් දන්නවා අවමතරයෙන් පර්චේස් එකක් කියන විදිහට මහනුවර. ඒ තියෙන මේ පාරිසරිකව තියෙන ස්වභාවික සම්පතේ තියෙන අසිරියත් එක ගත්තොත් කොච්චර වටිනවද කියලා බිම් කඩක් නේ. මේ අක්කර දෙකම ලක්ෂ 3කට විකුණනවා. විකුණලා මේ ලෑන්ඩ් සේල් කාර්යෝ ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. ඒ මිනිස්සු ලාභ ලාභයට ව්‍යාපාර කරන්නේ ඒගොල්ලෝ. උසාවියට යහුවෙන්නේ නැහැ. මේගොල්ලෝ අහුවෙන්නේ නැහැ උසාවියට. මොකද මේ සුද්ධ හදලා තියෙන ලස්සන ඉඩම් ටික විකුණන්න ඕන හැටියට. අමුතවද වංචාවක් පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද? අනිවාර්යයෙන් විශාල වංචාවක්. විශාල වංචාවක්. කියන්නේ කොලේ වහලා ගහනවා කියලා කියන්නේ මේ කොයි විකුණන්නේ සින්නක්කර විකුණන්නේ කියමුකෝ. තරගයක් කරනවා මොකද මේ ඉඩම් කන්නද කියලා. ඇත්ත. හැබැයි එහෙනම් තව අවුරුදු අපි දන්නවා දැන් කොළඹ නගරේ ඇතැම් ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධනාධිකාරියෙන් බිම්මත්පත් කරගන්න මිනිසුන්ගේ දේපලත්පත් කරගන්න පෞද්ගලික දේවල්. අවුරුදු 60 70 පරිදි. හැබැයි ඒවට අද වන්දි ගෙවන්නේ කොහොමද කොළඹ? අද වන්දි ගෙවන උදල්ල මාත්‍යාංශයෙන් ඒ තියෙනවා වගේ 4 ගුණයක් විතර මුදල. තව අවුරුදු 5කින් 6කින් එන වටිනාකම වැලියු කරලා තමයි ඒවට මුදල් ගෙවන්නේ. ඒතකොට මේ අවුරුදු 10000 ගණනක් තිබිච්ච භූමියට අද තත්ත්වය මේකයි. ඉතින් මේ එළිදරව් කළ යුතුයි බෞද්ධය අවදි වෙ යුතුයි පමණක් නෙවෙයි අපි යෝජනා කීපයක් කරනවා. ඒ යෝජනාව තමයි අනිවාර්ය වශයෙන් සිද්ධාස්ථානවල මේ රටේ බෞද්ධ සිද්ධාස්ථානවල 1948 පෙර තිබුණු ඒ වගේම සුද්ධෝ පැමිණෙන්න පෙර ආතුව තිබුණු සියලු දේපල නැවත අපි අත්පත් කරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු නම් ඒකට මුදල් ප්‍රමාණවත් ලෙස නැත්තම් මේ රටේ හාමුදුරුවෝ හැටියට අපි පාත්‍රකම් බහිනවා පාරට. මොකද මේ දේපල රැකලා තියන්න ඕනි අනාගතේ වෙන්නේ. අනික් කාරණාව තමයි සිද්ධාස්ථාන සතු ඉඩම් හා දේපල කිසි විටක විකුණන්න බදු දෙන්න නෙවෙයි විකුණන්න වහාම තහනම් කරන්න ඕන. ඒ වගේම මේ සිද්ධාස්ථාන දේපල පාලනය පිළිබඳ හොරා නොකරන විශේෂයෙන් හිරියොත් අප්ප දෙක තියෙන. පවට බය හා ලැජ්ජාව තියෙන. නිලධාරී සහ ක්‍රමවේදයක් අපි සකස් කරන්න ඕනේ. ඒ හැම නිලධාරියෙකුටම පේතවත්වවත් පරිත්‍යාග කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ආමතරමින් පවට පාපයෙන්වත් මේ බුද්ධ භෝග කොල්ල කණ එක නවත්තයි. ඊළඟට අපි විශේෂයෙන් බොදු බල සේනාව හැරෙන්න ඉල්ලීමක් කරනවා බෞද්ධ කොමසාරිස්වරයා
මේ බදු දෙන්න මොනවා හරි තීරණය කරලා තියෙනවා නම් මේ රටේ ඉඩම් බදු දෙන්න තීරණය කරලා තියෙනවා නම් ඒ ඉඩම් මොනවද? විහාර සම්පතක දේපොළ. ඒ වගේම මේ වෙනකොට බදු දීලා තියෙන දේපොළ පිළිබඳ විස්තර මේ රටට හෙළි කරන්න. අවමතරමින් මේ නිලධාරීන් මේකවත් කරන්න. එතකොට හිතක් පපුවක් තියෙන සදහැවත් ධනවන්ත බෞද්ධයෙක් ගිහිල්ලා අවමතරමින් මිලදී අරගෙන ආපහු පූජා කරයි මේ රටේ මිනිස්සු එහෙම කරලා තියෙනවා. මොකද දැන් අපේ සදහැවත් බෞද්ධයෝ හිඟන්න නෙවෙයි මේ රටේ හොඳ බෞද්ධයෝ ඉන්නවා. ඇති හැකි පින්වත් එහෙම ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා මේ රටේ. එතකොට ඒ අය හරි මේ විහාර සම්පතක දේපොළ අරගෙන ආරක්ෂා කරලා තියා ඊළඟ પરම්පරාවේ. ඒ නිසා අනිවාර්යෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා බදු දීලා තියෙන දෙන්න බලාපොරොත්තු වෙන විහාර සම්පතක දේපොළ පිළිබඳ අනිවාර්යෙන් මේකට දැනුවත් කරන්න ඕන මාධ්‍ය මගින් මෙන්න මේ දේවල් අපි නැත්නම් අපි හොයාගෙන අපි එළිදරව් කරනවා. ඒ ප්‍රමාණයන් එක්කම අනිත් එක තමයි මේ රටේ දැන් 48න් පස්සේ කී දෙනෙක් හිටියද මැති ඇමතිවරු? මොකද්ද බුද්ධ ශාසනය වෙනුවෙන් පණවා ඇති එක අනතක් කියන්නේ? ඒ වගේම අපි දියවර නිලමේතුමාට ආරාධනාවක් කරනවා. ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා මේව පිළිබඳ තමයි නිවැරදි කරු වෙන්න පුළුවන්. මේ පනත නෙවෙයි වැදගත්. විශේෂයෙන් අපි තවමත් කරුණු සොයාගෙන යනවා. මොකද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් හැදුවා පල්ලේකැලේ. ඒ ෆයිල් එක දළදා මාලිගාව සම්බන්ධව සීබා කියලා කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් ඇකඩමි කියලා පල්ලේකැලේ මේකත් අපි දන්න විදිහට දැනට තියෙන තොරතුරු අනුව මහා නායකවරුන්ගේ උපදේශකත්වය යටතේ කිසිම බලතලයක් නැති උපදේශකවරු අනුශාසකවරු අපේ සංවිධානවලත් අපි ඕන තරම් ඉන්නවා. ඒ ඇත්තෝ ආශිර්වාදාත්මකව ඉන්නවා මිසක මේ තීන්දුව ගන්න මට්ටමක් නැහැනේ. එතෙන්ට තියලා මේ සමාගමක් හැටියට මේක ලියාපදිංචි කරලා තියෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ. දැන් ඒකේ අනියම් විදිහකට දළදා වහන්සේ දළදා මාලි අපි දළදා වහන්සේගේ තමයි ලිපිනේ. දළදා මාලිගාවේ ලිපිනේ. ඒක ඇත්තටම මේක සමාගමක් වෙමින් තියෙනවා. තව ඉදිරියට දැන් මේක සමාගමක් වෙන්න පුළුවන්. අපිට දැනවත් සැකයක් තියෙන අතර මේ දම්දාපු තියෙනවා කියලා හොරන් කළා දන්නේ නැහැ. මේ තත්ත්වෙට බලන්න. ඒ නිසා විශාල ගැටලුවක් තියෙනවා. මොකද මේවා අපි මේ රටේ බෞද්ධයෝ දැනගන්නවා. අවතරෙන් මේ රටේ හාමුදුරුවෝ දැනගන්න ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළා තියෙනවා 8 දෙනෙක්ගෙන් යුක්ත නැහැ. 8 දෙනෙක්ගෙන් යුක්ත මණ්ඩලයක් පත් කරගෙන තියෙනවා. සංයුතිය වෙනම දක්වලා තියෙනවා. මේකේ තියෙන ප්‍රධානම කාරණාව තමයි දළදා වහන්සේට ලැබෙන මාලිගාවට ලැබෙන මුදල් මේ ආයතනයට යොදවා ගන්න පුළුවන්. හැබැයි මේ ආයතනයට ලැබෙන මුදල් දළදාසේ කටකරට දාගන්න බෑ. මහා නායකවරුන්ගේ ඇස්වහල ගහපු එකක් හැටියට දැන් මේක අපිට පේන්නේ. මේ පිළිබඳව විධිමත් ලෙස මේකට දැනුවත් කරන්න කියලා අපි දියවඩන මේ ඉල්ලන්න ඕන. මොකද නෝර්වේ ආණ්ඩුවේ මිලියන 100ක් මේ ව්‍යාපෘතියට ලැබිලා තිබුණා. අපිට පේනවා අද මේ බෞද්ධ පරමාර්ථ ඉෂ්ට වෙනවටත් වඩා මේ සර්වාගමික මධ්‍යස්ථානයක් බව දළදා මාලිගාවේ නම පාවිච්චි කරලා මේක නොයේ ක්‍රියාකාරකම් මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඊයේ මේ බෞද්ධයන්ට මෙච්චර කෙනෙක්ගම් වෙද්දී බෞද්ධ ආරක්ෂක කමිටුවෙන් හදනව වෙනුවට බෞද්ධයෝ ටික රැකගන්න කාගේ හෝ උමනාවකට මේ රටේ සර්වාගමික කමිටුවක් මම හිතන්නේ මේක වඩා කතා කරන්න උවමනා නැහැ. ප්‍රධානතම හිරිදරව්ව තමයි මෙන්න මේ. මොකද දැන් ඉඩම් විකුණන සමාගම් වලට දීලා ඉඩම් ටික විකුණනවා. මේක මීරට නම්බුකාර නැද්ද? පළාතේ අවශ්‍ය මිනිස්සු බලලා මේක මාලිගාවටම බද්ද වෙන්න තිබුණා. එහෙනම් ඒ අපි කියන්නේ ඒක හෝල්ඩ් කරගෙන බෑ. ඒක නවත්ත ගන්න. හින්දු ගැනීමේ බලයවත් තියෙනවා. මේක මෙහෙම තුනට පස්සේ ඊටම සිල්ලක් කරලා විකුණලා ඉවරයි. ඒතකොට ඒකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 3ක්. මේ අක්කර දැන් 6ක විතර ප්‍රමාණයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් විගණනය විගණකාධිපතිවරයාට මේක කරන්න පුළුවන්.
අනිවාර්යෙන්ම විගණකාධිපතිවරයා මේවා ගැන අනිවාර්යෙන් පරීක්ෂණයක් කළා මේ රටේ බෞද්ධයට වග කියන්න ඕන. ආණ්ඩු වෙන්න පුළුවන් යන්න පුළුවන්. ඒ වගේ ආයෙපත් වෙන්න පුළුවන්. ඒ යනකොට පොරහා බිඳගෙන යන්න වගේ මොකද මේ කරන හැම දෙයකින්ම මේ රටේ අපහසුතාවයටපත් වෙන්නේ අපේ ජනාධිපතිතුමා. මෙතුමා තමයි අපහසුතාවයටපත් වෙන්නේ. මොකද අපි ආණ්ඩුවත් එක්ක කිසිම විරසකයකට මේවා කතා කරනවා නෙමෙයි. අපිට ඕනකම තියෙන්නේ ආදරේ. ආණ්ඩුවට ආදරේ. තියෙන ආණ්ඩුව අපේ හතුරු නෙමෙයි. ඒ ආණ්ඩුවට තියෙන ආදරයෙන් ඉතයි ශීභාවේ. අපි දන්නවා අතීත සිද්ධීන්. සමහර හොඳට ගොඩනැගී කියනකොට රට මේ එක්කෙනෙක් දෙන්නෙක් ඇමතිවරු හින්දා මුළු ආණ්ඩුවම විනාශ වෙලා ගියා. ඒ නිසා අපිට පේනවා යම් සංවර්ධනයක් කොළඹ වලුවත් අපිට ආඩම්බර වෙන්න පුළුවන් සංවර්ධනයක් තියෙනවා. ඒ නිසා මේ වගේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නොමනාකම් නිසා මේ හෙළිදරව් කිරින් අපි කරන්න ඕනේ ජාතිය පැත්තෙන් කරන හෙළිදරව්. ආණ්ඩුවට කෙනෙකුට මේක අර්ථ ගන්න පුළුවන් මේ ආණ්ඩු විරෝධයක් වතු කරනවා කියන එහෙම එකක් නෙමෙයි. මම අර මුලින් කිව්වා මේ පංචස්කන්ධයන් දෙකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තියවන්නේ නිලමේකේ උත්තම තනතුර හැලුවට ලක් කරන්න දෙන්න බෑ. සවහාම ඔහු සම්බන්ධයෙන් විශාල චෝදනා ගණනාවක් තියෙනවා. ඒකට උත්තර දීලා නැහැ, නිවැරදි වෙලා නැහැ. අනික මාලිගාවේ නම්බුව පාවිච්චි කරලා රට සවාරිය අනේකවත් ඒව නෙමෙයි එයාගේ රාජකාරිය. නඩු විතරක් මං හිතන්නේ 15කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එහෙම ලක් වෙන්න ඕන නැහැ ජීවිත නිලමනේ. මේ ගෞරවයට පාත්‍ර වෙන්න ඕන. ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඊට වඩා හොඳයි පන්සිල් රකින්න උපාසක මහත්තයෙක් මේ සල්ලි තියෙන්න ඕනේ නැහැ. අද මේ හැම නිලතරවලටමපත් වෙන්න ආණ්ඩුවටපත් වෙන්න වගේ නැත්නම් අර മന്ത്രിවරයෙක්පත් වෙන්න වගේ විශාල මුදලක් වියදම් කරනවා මේවට. ඒ තනතුරු වලට එන්න විශාල මුදලක් සල්ලි කොම්ප කරනවා. වහාම මේවට පිළිතුරු දීලා මේ රටේ බෞද්ධයාගේ ඒ පූජනීයත්වය මාලිගාවේ පූජනීයත්වය ආරක්ෂා කරගන්න ඕන සමරි එකක් හැටියට සංක්ෂිප්තයක් අටගත්තොත් මුළු රටේම තියෙන මේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ඒවා පොදු දේවල් බවට පත් වෙන්න ඕන. විහාර දේවාලගම් පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන. නිකන් නෙමෙයි සංශෝධන සහිතව නෙමෙයි සම්පූර්ණයෙන්ම අහෝසි කළා මේ රටේ බෞද්ධයන්ගේ අභිමතයේ පරිදි මේ රටේ බෞද්ධයන්ගේ අභිමතයේ පරිදි බෞද්ධයන්ගේ ආරක්ෂාවත් පැවැත්මත් තහවුරු වන විදියට අලුතෙන් ඒ නීති පද්ධති සකස් වෙන්න ඕන. ඒ වගේම එළිදරව් කරන්න ඕන කොච්චරනම් විහාර සම්පතක දේපල බදු දීලා තියෙනවද දීපුව මොනවද දෙන්න ඉන්නේව මොනවද කියලා රට දැනුවත් කරන්න ඕන. ඉතින් මේක තමයි අපි විශේෂයෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන හරි එකක් තියෙනවා අපි සාකච්ඡා